මිනාමිට ඉතාම පුංචි පෙම්වතියක් සිටියා. හැමදාම රෑට ඇය නිදාගත්තේ ටිෂූ පෙට්ටියක් ඇතුළේ. ඇය නෑවේ කෝප්පයක. එලියට යන්න ඇයට කාර් එකක් ඕන වුණේ නැහැ. මිනාමිගේ පොකට් එකේ හැංගුණාම චියෝමිට ඔහුත් එක්ක ඕනෑම තැනක යන්න පුළුවන් වුණා. කාටවත්ම නොපෙනී මිනාමිත් එක්ක පන්ති යන්න පවා ඇයට පුළුවන් වුණා. ඊට අමතරව චියෝමිට ඇඳුම් ගන්න ඕන වුණෙත් නැහැ. චියෝමිට ඕන වුණේ රෙදි කැබැල්ලක් විතරයි. මිනාමි ඇයව රටා තියෙන රෙද්දක් උඩින් තියලා චියෝමිගේ ඇඟේ හැඩේට රෙද්ද කපලා ඇඳුමක් මහලා දුන්නා. ඒත් ඔහුගේ මූලික මසා ගැනීමේ හැකියාවන් හරිම දුර්වල වුණ නිසා ඒ ඇඳුම ඇයට පොඩ්ඩක්වත් ගැලපෙන්න හරි ගියේ නැහැ. මාසයක් යනකම්ම චියෝමිට ඇඳුම් මාරු කරන්න බැරි වුණා. ඉතින් චියෝමි තීරණය කළා ඇයට අඳින්න පුළුවන් ඇඳුමක් හොයාගන්න Tamanගේ ගෙදරට යන්න. පළමු පඩිපෙළ නගින්නත් චියෝමිට ගොඩාක් අමාරු වුණා. ඊට පස්සේ ඇය Tamanට උඩින් තියෙන පඩිපෙළ දිහා බැලුවා. ඒ පඩිපෙළවල් චියෝමිට පෙනුනේ විශාල කන්දු වගේ. ඒත් ඇය උත්සාහය අතහැරියේ නැහැ. පැය කිහිපයකට පස්සේ චියෝමි යන්තම් ඇගේ කාමරයට ගොඩ වුණා. චියෝමි ඇගේ සෙල්ලම් බෝනික්කන් පිරුණු පෙට්ටිය ඇරියා. ඒ ඇතුලේ තිබුණේ ඔක්කොම බෝනික්කන්ගේ ඇඳුම්. ඒ ඇඳුම් චියෝමි කලින් ඇගේ බෝනික්කන්ට අන්දපු ඒවා. දැන් ඒ ඇඳුම් චියෝමිටම අඳින්න වෙයි කියලා ඇය කිසිම වෙලාවක හිතුවේ නෑ. වැඩි වෙලාවක් යන්න කලින් ඇගේ ගමන් මල්ල සම්පූර්ණයෙන්ම පිරී ගියා. චියෝමි ආපසු මිනාමිගේ ගෙදරට ආපු ගමන්ම එළියෙන් සද්දයක් ඇහුණා. ඇය වහාම මේස කකුලක් පිටුපස හැංගුණා. බලද්දි හොරෙක් ගෙදරට පැනලා. හොරා ඇයව පොඩ්ඩක්වත් දැක්කේ නැතිව වටිනා කියන දේවල් හොයන්න පටන් ගත්තා. චියෝමි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ආයෙමත් කන්දක් වගේ තිබුණු පඩිපෙළ නැග්ගා. කාමරයට ආපු ගමන්ම චියෝමි මිනාමිට මෙසේජ් එකක් ටයිප් කළා. ඒත් ඒ වෙලාවෙම හොරාත් උඩ තට්ටුවට එන්න පටන් ගත්තා. ඇය කොහොම හරි සාර්ථකව මෙසේජ් එක යව්වත් හොරාගේ අඩිසද්දේ තවත් ළඟටම ආවා. ඊටාම ආසන්න මොහොතේදී චියෝමිට සනික හොඳ උපක්‍රමයක් මතක් වුණා. ඇය වහාම සෙලවෙන්නේ නැතුව බෝනික්ෙක් වගේ හිටියා. ඒත් හොරාට චියෝමි ගැන සැක හිතුණා. ඇය ගොඩාක් බය වුණත් එකම ඉරියව්වෙන්ම ඉන්න චියෝමිට සිදු වුණා. හොරා හෙමින් චියෝමි ළඟටම එද්දීම එකපාරටම එයාගේ ෆෝන් එක රින් වෙන්න පටන් ගත්තා. හොරාට කෝල් එකට උත්තර දෙන්න වුණ නිසා එයා දොර පැත්තට ඇවිදගෙන ගියා. ඊට පස්සේ චියෝමි ඉස්සරහ තිබුණු ස්පීකරේ දිහා බැලු සනික නියම අදහසක් ඇයට ආවා. චියෝමි පරිස්සමින් සවුන්ඩ් සිස්ටම් එක ළඟට